Hi guys, welcome back to my channel. ඉතින් අද මම ඔයාලට තෙමේගේ second order එක unbox කරන්න තමයි last වෙන්නේ. ඉතින් බලමු මොකක්ද ඉතින් කොහොමද ඉතින් අපි unbox කරලා බලමු නේද? Actually තෙමු එකේ orders දාද්දී අපි හොඳට බලලා දෙන්න order කරන්න දැනගන්න ඕනි. මොකද අපි හිතනවට වැඩිය ඒ දේ අපි ළඟට ආවට පස්සේ පුංචිම දෙයක් වෙන්නත් පුළුවන් නිසා ඕඩර් එකක් දෙනකොට සැලකිල්ලෙන් හොඳට බලලා අවධානයෙන් දෙන්නත් දැනගන්න ඕනි. ඇත්තටම මට දැන් මගේ ඕඩර් ටික කොහොමද කියලා බලනකන් ඉවසුමක් නැතුව තමයි ඉන්නේ. ඉතින් ඉක්මනටම බලමු මොනවාද ඉතින් මගේ ඕඩර් ටික ඒ විදිහටම ඇවිල්ලාද කියලා. බලනකන් නම් මට තාම ඉවසුමක් නැහැ. බලමු නේද ඉතින්. මේ තියෙන්නේ මම ඕඩර් කරපු මගේ පිටට දාන්න කියන්නේ උඩ හිස් වලට දාන්න ගත්ත අයිටම් එකක්. මේක ගොඩක් හොඳ අයිටම් එකක් කියලා හිතුන නිසා මම ගත්තේ. පෙනුමත් ගොඩක් හොඳයි. ඉතින් ඒ තිබ්බ විදිහටම තියෙනවා. මේකේ කලර්ස් තියෙනවා. ඔයාලට ඕන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක ගොඩක් උස අයට උඩ හිස් ඉස්සරහට පහත් වෙන. ඒ කියන්නේ නැම්මක් වගේ එනකොට ඒක අපිට ඒ උඩ හිස් කෙලින් වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ගොඩක් හොඳ එකක් කියලා යූස් කරලම මම මේක බලනවා. ඒ වගේම බලමු ඉතින් මේ තියෙන්නේ නම් මම ඕඩර් කරපු half vest එකක්. කොහොමද කියලා බලමු. ඇත්තටම ඒක නම් ගොඩක් හොඳයි. ඇත්තටම quality එක නම් බොරු කියන්න ඕනේ නෑනේ. ඒක නම් ගොඩක් හොඳට තියෙනවා. මම හිතුවට වඩා නම් ඒක ගොඩක් quality එක තියෙනවා. අපි බලමු ඉතින් ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන hair band එකක්. ඒක නම් ගොඩක් ලස්සනයි. ඉතින් ගොඩක් මහතට කියන්නේ නෑ. ඒ වුණාට සාමාන්‍ය හොඳයි. ඉතින් මගේ කොණ්ඩේ කළු පාට නිසා මම කළු පාටින් එක ඕඩර් කරා. කොහරි යනකොට ලස්සන දාගෙන යන්න පුළුවන්. ඒක ගොඩක් ලස්සනයි. මම ඒකට ඉතින් හරි ආසයි. ඔයාලට පේනවා ඉතින් ඒක ගොතල තමයි තියෙන අපේ කොණ්ඩේ විදිහට හදලා ඒ බෑන්ඩ් එක. ඉතින් ඒක හරි ලස්සනයි. so cute ඉතින්. මේ තව මම ඕඩර් කරපු අයිටම් එකක් ඉතින් ඒකත් ගොඩක් හොඳයි. මේ දෙකම කළු පාට තියෙනවා. දුම් පාට ඉතින් දෙකම හොඳයි. මේ දෙකට පාටි දෙකකුත් හම්බලා තියෙනවා. බෙල්ට් එකත් හම්බෙලා ඉතින් හොඳයි. ඉතින් ඒක quality එක ඒකත් තියෙනවා. තව මම ඕඩර් කරා ගොඩක් දේවල්. ඉතින් බලමු මේක මොකක්ද කියලා. මම ඕඩර් කරපු කොන්න කටු කාඩ් එක සමනල් වෙන්නේ. ඉතින් ඒක නම් හරිම ලස්සනයි. ඒක නම් කියුට් එකට චූටියට ලස්සනට තියෙනවා. මම හිතුවට වැඩිය ඒක ලස්සනට තියෙනවා. ඉතින් ෂෝයි ඉතින් හුරු බුහුටි ඔයාලට පේනවා ඇති. ඒක ඉතින් ලස්සනට තියෙන කොණ්ඩේට අපිට අපේ hair එක ලස්සනට අපිට ස්ටයිල් එකක් දාලා අපිට පුළුවන් මේ ක්ලිප්ස් ටික ලස්සනට කොණ්ඩේ ලස්සනට ගහන්න. ඉතින් පුළුවන් අපිට පාටි එකකට යනකොට උනත් මේ කොණ්ඩකට යූස් කරන්න පුළුවන්. ඉතින් මම හිතුවට වැඩිය හොඳට මගේ මේ ක්ලිප්ස් ටිකත් ලස්සනට තියෙනවා. මගේ ඉතිරි අයිටම් ටික නම් කොහොමද කියලා මට බලා ගන්න ඕනි. ඉතින් මට උසුමක් නැහැ තාම දැන්නේ ඕපන් කරේ. ඉතින් අපි බලමු කොහොමද අපේ ඉතිරි බඩු ටික කියලා. ඉතින් මම හිතනවා තන විදිහටම බඩු ටික ගොඩක් හොඳට ඇති කියලා. මේක නම් hair color එකක් වෙනුවට මම මේක ගෙන්න ගත්තේ. මේක white color නැත්නම් ඔයාලගේ brown වගේ කියන්නේ color එක
කලර් එක hair එකේ කලර් එක වෙනස් නම් අපිට පුළුවන් මේ මම මේ බ්ලැක් එකක් ගෙන ගත්තා. මේක පවුඩර් එකක්. මේකෙන් ඔයාගේ white color hair වල කියන්නේ white hair වල ටිකක් මේකේ යූස් කරාම මේක ඇප්ලයි කරා ගමන් බ්ලැක් වෙනවා. ඉතින් බලමු මේක යූස් කරලම තමයි හොඳයිද කියලා බලන්න වෙන්නේ. මම මේක ඉතින් මට නෙවෙයි ගෙන්නුවේ. ඉතින් බලමු කොහොමද කියලා. ඒ අයිටම් එකත් හොඳයිද කියලා බලමු. ඉතින් මම ඒක ඉතින් හොඳ ඇති කියලා හිතනවා. මම එහෙම හිතලා තමයි ගෙන්නුවේ. ඉතින් බලමුකෝ ඊළඟ බඩ් ටික. ඉයරින් දෙක මගේ. ඇත්තට මේ දෙක ලස්සනයි. මම හිතුවටත් වඩා එක කියුට් විදිහට චුටිටි තියෙනවා. ඇත්තට මේක ලස්සනයි. මම ඒක හරිම ආසාවෙන් තමයි ඒක නම් ඕඩර් කරේ. ඇත්තට මම ඉයරින්ස් වලට ගොඩක් ආසයි. මම ඒවා හැම වෙලෙතරම දැක්ක ගමන් ගන්න කෙනෙක්. ඉතින් මම මේකත් දැක්ක ගමන් ඕඩර් කරා. මම කලින් පාරත් ඉයරින් එකක් ඕඩර් කරා. මම ඉතින් මේවට හරිම ආසයි. මේ පාර එක නම් ලස්සනයි යන්නේ. so cute. ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. ඉතිරි අයිටම් ටිකත් මගේ. මම මේක අන්බොක්ස් කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් දැන් තමයි මම ඔයාලට පෙන්වන්න ගන්න තමයි මමත් ඉතින් මේ බලන්නේ. මම තව ඕඩර් කරා අයිටම් එකක් මේක. ඇත්තටම මේක පාටි ඩ්‍රෙස් එකකට උනත් හොඳයි. චූටි පටියේ තියෙන නිසා තමයි මම මේක ඕඩර් කරේ. ඇත්තටම හොඳයි. බ්ලැක් එකකුයි වයිට් එකකුයි මම ඕඩර් කරා. ඉතින් ඒ කියන්නේ බ්ලැක් බෙල්ට් එකයි වෝටර් කලර් මේ ක්ලිප්ස් දෙක දාන ඉතින් මම ඕඩර් කරා. ඉතින් අවුලක් නැහැ. ඒ අයිටම් දෙකක් තියෙනවා. හැබැයි ඒකේ පාටිය කියන්නේ චුට්ටක් ගොඩක් තුනී වැඩි. අපිට කියන්න බෑ ඒක කියන්නේ කැඩෙන සුළුයි වගේ එහෙම දේකුත් තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් තමයි අපි මේක යූස් කරන්න ඕනේ. ගොඩක් අදින්න ගියොත් නම් මේක කැඩලා යනවා. මම හිතුවේ මීට වැඩි චුට්ටක් ලොකු ඇති කියලා. ඉතින් අවුලක් නෑ. ඉතින් අපි මොන හරි දෙයක් ගෙන්නනකොටම ඒ දේ හිතේ දුකෙන් හරි සතුටින් හරි බාර ගන්න ඕනේ. ඉතින් මොකද අපි ඕඩර් කරන දේවල්නේ. මොන හරි වෙලා තිබ්බත් එමිති මේන්න තවත් ක්ලිප්ස් එකක් බටර්ෆ්ලයි ෆැෂන් එකේ බකල් එකක් තමයි මම ගෙන්න ගත්තේ. මේක ඇත්තටම අපිට බෙල්ට් එක වෙනුවට මේ බකල් එක ට්‍රවුසර් වලට කියන්නේ ඉන්නේ ගොඩක් ලොකු ඒඩි සයිස් එක අපිට මේක යූස් කරන්න පුළුවන්. ඕනි ප්‍රමාණයට ඉන්න හදලා මේ ක්ලිප්ස් එක ගහන්න තමයි තියෙන්නේ. මම ඉතින් බටර්ෆ්ලයි එකක් තමයි ගෙන්නුවේ. ඉතින් ඒ ඔයාලට පේනවා ඇති මේක ඔයාලට දෙපැත්තෙන් පෙන්නනවා. ඒකත් කියුට් විදිහටම තියෙනවා. චූටි කියුට් ගොඩක් හොඳයි. ඉතින් අවුලකුත් නැහැ. එතකොට තව තියෙනවා මේ තියෙන්නේ මම ඕඩර් කරපු ඇලෝවේරා ක්‍රීම් එක තමයි තියෙන්නේ. ඇලෝවේරා රිමූවර් ක්‍රීම් එකක්. ඉතින් මේක ඉතින් මම මේකත් හොඳයි කියලා ඕඩර් කරා. ඒකත් ඉතින් අපිට ඇප්ලයි කරලම තමයි බලන්න වෙන්නේ කොහොමද කියලා. ඇලෝවේරා රිමූවර් ක්‍රීම් එකක් තමයි මම මේ ඕඩර් කරලා තිබ්බේ. ඔයාලට නැති මෙන්න තියෙනවා. මම ලොකු බෑග් එකක් ඕඩර් කරා. ඉතින් ඕඩර් කරා බලමු. හිතපු විදිහට ගොඩක් ලොකු සයිස් එකක් තමයි මම ඉතින් දුන්නේ. අම්මෝ ඒක නම් හිතපු විදිහට නෑ. මොකද ඒ කියන්නේ ඒ රෙද්ද නම් පොඩ්ඩක් ක්වොලිටි මදි. නිකම් අර පත්තරයක් වගේ.
අන්න ඒ විදිහට තියෙන රෙද්දක් වගේ තමයි මට නම් මේක පේන්නේ. නිකම්ම ඉරෙනවා. ඉරෙන සුළි මොකක් හරි එක පැටළුණත් මම හිතුවේ මීට වැඩිය මේක ඔහොම හිතුවේ නෑ මම. බලමු ඉතින් හැබැයි බෑග් එක නම් ගොඩක් ලොකුට තියෙනවා. දැන් ඉතින් මොනා කරන්නද? හිත හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි දෙයක් ගෙන්නනකොට ඒ සතුටින් හෝ දුකින් බාර ගන්න මම කලින් කිව්වා වගේ ඕනේ ඉතින්. අන්න ඉතින් අගේ සයිස් එක මම මේකේ සයිස් තිබ්බා. ඒ කියන්නේ මේකේ සයිසස් තිබ්බා. ඉතින් මම මැනලා ලාර්ජ් සයිස් එකෙන් දුන්නේ. ඉතින් ඔයාලත් ඕඩර් කරනකොට බලලා ඔයාලට ඕනේ ප්‍රමාණය දෙන්න එහෙම පුළුවන්. ඉතින් මේ බෑග් එක ගෙන්නන්න කවුරු හරි ඉන්නවනම් ඔන්න මම දැන්මම කිව්වා. ගොඩක් ක්වොලිටි රෙද්දක් නම් නෙවෙයි මේක. මොකක් හරි එක පැටළුනොත් ඉවරයි ඉරනවා. නිකම්ම කඩදාසිය වගේ රෙද්දක් මේක තියෙන නිසා මේක ඕඩර් කරනකොට ඔයාලා ඕන කෙනෙක් අවධානය මම දැම්ම කියනවා බලලා හොඳට ඕඩර් එක බාර දෙන්න. ඉතින් ඔන්න ඉතින් මේ බෑග් එකත් එහෙම තමයි. ඉතින් මම හැමදාම චමෝ CJ YouTube එකෙන් ඔයාලට හොඳ දේවල් තමයි ගේන්න සූදානම් ඉන්නේ. ඉතින් මෙන්න තියෙනවා මගේ ලැප්ටොප් බෑග් එක. ඉතින් මම මේක ගෙන්න ගත්තේ මේ ලැප් බෑග් එක ගෙන්න ගත්තේ මගේ ලැප් එකට. මොකද මේක මගේ ලැප් එකට කිව්වට මේක මම අක්කිට තමයි ඕඩර් කරේ. එයා වෙනුවෙන්. ඔව් බලමු නේද ඉතින්. හැබැයි ගොඩක් එයාට ඕනි කිව්ව බෑග් එකේ ලැප් එක දාගෙන යන්න පුළුවන් විදිහේ ලැප් බෑග් එකක්. ඉතින් මම එයාට හොඳ මේක ගොඩක් හොඳ ඇති කියලා ඒ විදිහට එයාට හරියන ලැප් බෑග් එකක් සිලෙක්ට් කරා. අවුලකුත් නෑ. ඇතුළේ නිකන් පොළු වගේ තියෙනවා. එහෙම ඉඩ ප්‍රමාණය ඉතින් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් විදිහට නම් තියෙනවා ඉතින්. ඔන්නෝම තමයි මේ ලැප් බෑග් එකත්. තව වෙන සිස්ටම් ලැප් බෑග් තිබ්බා. ඉතින් මේක බෑග් එකේ දාගෙන යන්න පුළුවන් ෆයිල් කවරයක් වගේ. අනේ විදිහට එකක් තමයි බැලුවේ. ඉතින් මම එහෙම එකක් ඕඩර් කරා. මේ තියෙන්නේ මේ බෑග් එක. එහෙම අවුලකුත් නෑ. ඉතින් අපි ඉතින් ගෙන්නපු එකනේ ඉතින් දැන් ඉතින් එහෙම අවුලකුත් නෑ. අපිට බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. හැබැයි ඒකේ ක්ලිප්ස් එකක්වත් නෑ මොකක් හරි සෙට් කරන්න. තව මොනවද තියෙන්නේ? ආයි නම් මොකුත්ම නෑ. ඔන්න බලා ගන්න බොරු නම් ආයි නම් ඔක්කොම මම ඔයාලට පෙන්නුවා. මම ඕඩර් කරපු ඒ කියන්නේ මගේ සෙකන්ඩ් ඕඩර් එකේ ඔක්කොම ටික තමයි මම ඔයාලට දැන් පෙන්නුවේ. ඉතින් මම මේ ටික ඔයාලට ආයෙමත් වතාවක් පෙන්නන්න මේ තියෙන්නේ මම ඕඩර් කරපු සේරම බඩු ටික. ඉතින් ඔන්නෝම තමයි මම ඉතින් ඕඩර් එක දැම්මේ. ඉතින් ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි. හැමදාම වගේ චමෝ CJ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඒකට කරන්න ඕනේ චමෝ CJ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න විතරයි. ඔයාලට පුළුවන් මාත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. ඔයාලගේ like එකත් මට වැදගත්, comment එකත් වැදගත්. ඉතින් කරන්න තියෙන පුංචි දෙයයි. like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලටත් මේක share කරගන්න. එයාලවත් දැනුවත් කරන්න ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් තව කෙනෙක්ව තෙමු එකෙන් ඔයාගේම ඕනි එකකින් බඩු ඕඩර් කරනකොට පරිස්සමෙන් බලලා හොඳට බලලා ඕඩර් කරන්න කියලා ඔයාලට ඔයාගේ යාළුවෝට දැනුවත් කරන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මගේ channel එක share කරලා යාළුවත් දැනුවත් කරන්න. ඉතින් හැමදාම චමෝ CJ YouTube channel එක ඔයාලට හොඳ ලස්සන වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා තමයි මම ඔයාලට ඉල්ලන්නේ. ඉතින් මම අදට ඔයාලගේ නිවසෙන් යනවා. බයි.